order number 4 මේකෙදී purchase year enter purchase year order කියලා දානවා ඊට පස්සේ මේකේ supplier වෙන්නේ සචින් layout එක item දැම්මා order කරන්නේ 20යි කියන්නේ 20 ගානේ cricket shoe එකක price එක 2500යි ලු 500යි ඊට පස්සේ මෙතන 10 ගානේ 1700යි මේකේ 10 ගානේ හරි ඒක හරිනේ මේකේ තව කතාවක් ගැන මේක කියනවා check the credit limit of the supplier and if the credit limit is exceeding the balance amount is paid today ඒ කියන්නේ මෙයා credit limit එකට වැඩි නම් ඒ ගාණ ගෙවනවලු එතන කොහොමද මෙයා credit limit එක බලන්නේ ඒක බලන්නේ අපි command center වල cart file ගියා cart list ගියා හරිනේ ඊට පස්සේ මෙයා කවුද customer supplier සචින් මෙන්න මෙතන මෙන්න තියෙනවා buying details වලට ගියාම එයාගේ credit limit එක 75000යි දැන් ගිහින් බලමු මෙතන එයාගේ balance එක තියෙනවා ලක්ෂයක් ඒ කියන්නේ 25000ක් අපි එයාට ගෙවන්න ඕනනේ ඒ කියන්නේ අපි එයාට ගෙවනවා එතකොට මේ paid today කියන එකට අපි දානවා 25000ක් එතකොට balance එක වෙනවා 75000ක් හරිනේ ඕක කොහොමද බැලුවේ command center වල cart file වල cart list වලට ගිහලා අදාළ එක්කෙනාගේ account එකට ගිහින් බලන්න හරිනේ ඊට පස්සේ මෙතන record දෙනවා හරිනේ ඊට පස්සේ පස්වෙනි එකේ ඒකේ තියෙන purchase enter purchase supplier වෙන්නේ මාලිංග මේක කියන්නේ දැන් මේකේ 60ක් නේ 60යි 2 මොඩල් දෙකක් තියෙනවලු මේක මේ 12න් වැඩි කරලා තියෙන කියන්නේ මෙයාලා දුසිමක් ගන්න. ඒ කියන්නේ එකක price එක 1500යි දුසිමක් තමයි ගන්න. හරිද? එතකොට මෙතන කියන්නේ මොඩල් 1 එකෙන් 30ක් ගන්න මොඩල් 2 එකෙන් 30ක් ගන්නවලු. එතකොට මෙතන 12 මේ ඔක්කොම වෙන්න ඕනේ 60යි නම් එක දුසිමක 12ක් තියෙනවා නම් 60ක් වෙන්නේ. කියන්නේ අපි දුසිම් 5ක් ගන්නවනේ. 12 5 60යි. එතකොට ඒ පහෙන් 30ක් මොඩල් 1 එකලු 30ක් මොඩල් 2 එකලු. එතකොට ඒ පහෙන් 2.5ක් මොඩල් 1 එකෙන් ගන්නවා 2.5ක් මොඩල් 2 එකෙන් ගන්නවා. ඒක තේරුණානේ. 12යි දුසිමක් කියන්නේ 12ක්. එතකොට 12 වරක් 5 තමයි 60 කියන දුසිම් 5ක් ගන්නවා. ඒ පහෙන් 2.5ක් මොඩල් 1 එකෙන් ගන්න 2.5ක් මොඩල් 2 එකෙන් ගන්න. හරිනේ. එතන අපි ඕඩර් එක දානවා 2යි 2.5යි. ඊපස්සේ දාන්නේ මොකද්ද ඕඩර් එක? හරි ඊට පස්සේ මෙතෙන්ට ගියා මෙතන 2.5යි හරි මෙතන දාන්න මොඩල් 1 කියලා මොඩල් 1 මෙතන දැම්මා මොඩල් 2 හරි ඊට පස්සේ මේකෙත් කියන්නේ ඒක තමයි මේක කියන්නේ 30ක් මොඩල් A එකෙන් ගන්නවා 30ක් මොඩල් B එකෙන් ගන්නවා දුසිමක් තියෙනවා 60ක් ඕනේ එහෙනම් දුසිම් 5ක් ගන්නවා පහෙන් 2.5ක් මොඩල් A පහෙන් 2.5ක් මොඩල් B හරි ඊට පස්සේ මේක කියන්නේ
60ක් ගන්නවලු ඒක නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන 205ක් නේ ගන්න. පස්සේ හරි. මෙතනත් 5ක් ගන්නවා කියනවා. හරි. ඊට පස්සේ රෙකෝඩ් කළා. හරිනේ. ඒ ටික එහෙම